තරඟ ඉසව් 81ක් සඳහා තරඟකරුවන් 185 දෙනෙක් ඇගයීමට ලක්වෙන 44 වන ජාතික යෞවන සම්මාන උළෙල අද දින මේ වේදිකාවේ මේ ශාලාවේ මුළු දෙන මොහොතේ ඔබ සියලු දෙනාට අපේ අමාත්‍යාංශය වෙනුවෙන් අපේ රජය වෙනුවෙන් සුබ පැතුම් එක් කරන්න අවස්ථාව ලැබීම ගැන සතුටු වෙනවා. අපි දන්නවා ඇත්තටම මේ වගේ කලාකරුවන් ඇගයීමේ උළෙලක් අපිට අවශ්‍ය වෙන්නේ ඇයි? එහෙම නැත්නම් ඒ වගේ උළෙලක් අපිට වැදගත් වෙන්නේ ඇයි කියන එක. අපි දන්නවා ජීවිතයේ අපේ විවිධ අවස්ථාවන් වලට සම්බන්ධ වෙනවා. විවිධ කටයුතු වල නියැලෙනවා. ඒවා සමාජ සේවා වෙන්න පුළුවන්, කලා කටයුතු වෙන්න පුළුවන්, දේශපාලන කටයුතු වෙන්න පුළුවන්. මේ ඕනෑම කටයුත්තකදී එහි දක්ෂතාවයන් දක්වන, එහි නිපුණතාවයක් තියෙන අයව ඇගයීමට ලක් කිරීම මම හිතන්නේ ඒ අයව නැවත නැවත ඒ කටයුත්ත සඳහා යොමු කිරීමට, ඒ අයව දිරිමත් කිරීමට, ඒ අය මේ සමාජයේ තව ඉහළට එසවීමට ධෛර්යය හා ශක්තිය සැපයීමක් තමයි මේ වගේ කලා උළෙලවල් වල මේ වගේ ඇගයීම් කිරීම හරහා සිද්ධ වෙන්නේ. අපි ඒක නිසා මෙන්න මේ සියලු ශේත්‍රයන් වල මේ වගේ නිපුණතාවය තියෙන දක්ෂ අය ගෙනල්ලා මේ වගේ ඇගයීම කිරීම තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ එයාලා මේ සමාජයට මීටත් වඩා නිර්මාණ තමන්ගේ හැකියාව අරගෙන එයි කියන බලාපොරොත්තු. ඉතින් මේ තරුණ අංකුර කලාකරුවන් අපි අද මේ වේදිකාවේ දකින්නේ. අපිට මේ කලාකරුවන් වැදගත් වෙන්නේ අපේ මේ සමාජය මේ තියෙන තැනින් මීට වඩා ඉහළට ඔසවා තබන්න. මේ සමාජය බොහෝ පිරිස් එකතු වෙලා ගත්ත උත්සාහයක ප්‍රතිඵලයක් විදියට අපි මේ සමාජය වෙනස් කරලා තියෙනවා. මේ සමාජය අපි අද පරිවර්තනයකට ලක් කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ අපි අත්විඳින මේ සමාජ වෙනස, මේ සමාජ පරිවර්තනයෙන් පස්සේ අපි අත්විඳින අලුත් සමාජය, ඒ සමාජය ගැන ලියන්න, ඒ සමාජය ගැන කතා කරන්න, ඒ සමාජය ගැන කලා නිර්මාණ කරන්න අපිට මේ අංකුර කලාකරුවන් අතිශය වැදගත් වෙනවා. ඒවා සාහිත්‍ය කෘති වෙන්න පුළුවන්, ඒවා නාට්‍ය වෙන්න පුළුවන්, ඒවා ගීත වෙන්න පුළුවන්. මේ සියලු අංශයන්ගෙන් මං හිතන්නේ මෙන්න මේ කලාව පෝෂණය කිරීම අපිට අද දවසේ අත්‍යවශ්‍ය කාරණයක්. මෙතන ඉන්නවා අපේ ප්‍රවීණ සාහිත්‍යදරයන්, කලා ශිල්පීන්. ඒ අයගේ මැදිහත් වීම අපේ සමාජයට දීපු ඒ දායාදයන්, ඒ හරහා තමයි අපේ මේ සමාජ පරිවර්තනය සිද්ධ වුණේ. ඒ අයගේ දායකත්වය, ඒ අය කරපු නිර්මාණ මේ සමාජ පරිවර්තනයට යම් කිසි විදියකින් දායක වුණාද? ඔබටත් පුළුවන් මේ සමාජයේ යහපත් සමාජයක් දක්වා අරගෙන යන්න ඕන කරන ඒ වස්තු බීජයන්, ඒ නිර්මාණයන් අපේ සමාජයට දායක කරන්න. ඉතින් මේ තරුණ අංකුර කලාකරුවන් විදියට ඔබට අපි යෝජනා කරන්නේ, ඔබෙන් අපි ඉල්ලා සිටින්නේ ඔබේ නිර්මාණ මේ සමාජයට අරගෙන එන්න. තව තවත් නිර්මාණ කරන්න. මොකද ඔබට අලුත් අත්දැකීම් තිබෙනවා. ඔබ අලුත් පරම්පරාව, ඔබේ නිර්මාණ අලුත්, ඔබේ සිතිවිලි වෙනස්, ඔබේ පරිකල්පනය වෙනස්. ඔබට වෙනස් විදියට හිතන්න පුළුවන්. ඔබට වෙනස් විදියට දකින්න පුළුවන්. අන්න ඒ හැකියාව මේ සමාජයට අරගෙන එන්න. මේ සමාජය මීට වඩා යහපත් සමාජයක් කරන්න ඔබේ දායකත්වය, මේ සමාජය වඩා යහපත් සමාජයක් කරන්න ඔබට කරන්න පුළුවන් පෝෂණය, ඔබට කරන්න පුළුවන් මැදිහත් වීම ඔබ සියලු දෙනා කරාවිය කියන බලාපොරොත්තුව ඇතුව තමයි අපි අද මේ සම්මාන උළෙල, මේ ඇගයීම ඔබට ලබා දෙන්නේ. ඒක නිසා අපි ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ අපි මේ සමාජය වෙනස් කිරීමේ කටයුත්තට මැදිහත් වෙමු. ඔබේ නිර්මාණ ඉදිරිපත් කරන්න, ඔබ මේකට දායක වෙන්න. අපි සියලු දෙනා එකතු වෙලා මේ කලාව හරහා අපි මේ සමාජය වෙනස් කරමු. අපිට ආදර්ශ තියෙනවා රුසියන් විප්ලවය වගේ අවස්ථාවන් වලට පස්සේ බිහිවෙච්ච ලෝකයේ නිර්මාණ කොහොමද කියලා. ඒ වගේම නිර්මාණ බිහි කිරීමේ අවස්ථාව අපිට තියෙනවා. එම නිසා ඔබ සියලු දෙනාට ඒ සඳහා ධෛර්ය, ශක්තිය, වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් ඔබ සියලු දෙනාට සුබ පතමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. බොහොම ස්තුතියි.